අද ඇවිල්ලා හරියටම දවස් 7කට පස්සේ තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. ගිය සතියේ ඉරිදා වීඩියෝ එකක් කරා අර මේ කොළමුරයක් අල්ලලා කියලා කියන එක. දැන් අද ඊළඟ දවස් හරියටම දවස් 7කට පස්සේ නෝමල් විදිහට මේ මගේ මිස්ටර් ග්‍රීන් එක ඒ ටික ඔක්කොම වැඩ. මේ වෙලාවේ ටෙම්පරේචර් එක පෙන්නනවා ඩවුනේ නෑ නේ තාම. හරි එකක් පස්සේ බලමු. නෝමල් විදිහට සෙටප් එක තියෙනවා. අපි බලමු ටනල් එක ඇතුලේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා දවස් 7කට පස්සේ. මම ඊරත් ආපු ගමන් බැලුවා. දැන් තමයි ඉතින් හොඳට පේන්නේ. අද ඇත්තටම ටනල් එකේ වැඩ කීපයක් තියෙනවා. එකක් තමයි මේවට මේ නූල් ගහන්න ඕන ගහ වැටෙනවට. ඊට පස්සේ ඉතිරිද්දි මොප් කරන්න ඕන, පොහොර ටැංකිය හොදන්න ඕන. ඒ වගේ වැඩ කීපයක් තියෙනවා. ඉතින් ඉරිදට තමයි ඔක මම කරන්න බලාගෙන ඉන්නේ. දැන් නම් ගොඩාක් ගස්වල මට පේන විදිහට මල් අල්ලලා තමයි තියෙන්නේ. බලමු එකක් අරගෙන මේ තියෙන්නේ. ගස් පොඩ්ඩක් කහ පාට ගතියකුත් තියෙනවා. වතුර ප්‍රමාණෙත් මදි වගේ චුට්ටක්. අද ඉඳන් වැඩි කරන්න ඕන. මේ බලන්න. මේ මල් පිපෙන්න තමයි මේ අල්ලලා තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ සත්තු ඉන්නවද කියලා හැමදාම මම අම්මට බලන්න කියලා තියෙන්නේ ඉතින්. කට්ටිය බලනවා ටික. නැත්තේ නෑ. දාපු ඔස්මොකොට් පොහොර ටිකත් තාම තියෙනවා පැලවල. ඒව ස්ලෝ රිලීසින් ෆර්ටිලයිසර් එකක් ඔස්මොකොට් කියන්නේ. මෙන්න මෙතන මේ පේනවනේ. මේ ගස් නැමෙන්න දෙන්න බෑ. ඒ හින්දා මේවා මේ අද ගහන්න ඕන වැට ගහලා වතුර දාන එක පොඩ්ඩක් වැඩි කරන්න ඕන. මොකද ගස් වලට වතුර පොඩ්ඩක් මදි වගේ. දැන් එන්න ලොකු වෙනවනේ බබාලා ටික. ඔය වගේ වැඩ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. කොහොමද කොලයක් කාලා ගෙබට පේනවා. කොලේ කඩමු. කේසෙන් නෑ. නේද මොකෙක් හරි ඉන්නව උතන නැත්නම් ඔහම කන්න විදියක් නෑනේ. හරි ඔය ටික තමයි ඊට පස්සේ මම අද හවස ලනු ටිකක් ගහලා වැට කොමෝ ටික ගහලා මම හවස ආයේ වීඩියෝ එකක් දාගන්නවා. එතකන් හම්බෙමු එහෙනම්. යනවා.